හැමෝටම සුබ දවසක්. අද ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තිහෙන්නේ ලංකාවේ පාරවල් හොල්ලන හැමෝගෙම ඇස් නතර වෙන නිල් සුරංගනාවි බස් එක ගැන වීඩියෝ එක. ඉතින් මේ බස් එකේ මොඩිෆිකේෂන්ස් මොනවාද? ඇයි මේක මේ තරම්ම ස්පෙෂල් කියලා අද වීඩියෝ එකෙන් මුල ඉඳන් අනෙතම කතා කරමු. එහෙනම් වැඩිය කතා නැතුව අපි යමු නිල් සුරංගනාවි ගැන බලන්න. මුලින්ම බලන්න මේ බස් එකේ මූණ. මාරම ඇග්‍රෙසිව් ලුක් එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ ග්‍රිල් එක රන් පාටින් ගෝල්ඩ් ෆිනිෂ් කරලා තියෙනවා. සාමාන්‍ය ලේලන් ලාම්පු වෙනුවට යටින් තියෙන්නේ ඩීමන් අයි ස්ටයිල් රවුම් ප්‍රොජෙක්ටර් ලයිට්ස් 4ක්. බම්පර් එකත් රන් පාටින් සහ විශේෂිත මෝස්තරයකින් මාබල් ෆිනිෂ් යුක්තයි. ඒකෙත් රවුම් ලයිට්ස් 4ක් තියෙනවා. වින් ස්ක්‍රීන් එකට උඩින් ක්‍රෝම් පැනල් එකේ රොයල් ඒන්ජල් කියලා ලස්සනට ගහලා තියෙනවා. වහල උඩ බ්ලූ මාකර් ලයිට් සහ LED ලයිට් බාස් කීපයක්ම සෙට් කරලා තියෙනවා. දැන් අපි යමු ඇතුළට. ඇතුළට ගියා ගමන් මුලින්ම පේන්නේ ඩ්‍රයිවර් කැබින් එක. මෙහි මල් මාලයක් එල්ලලා තියෙනවා. ඒ වගේම ඩ්‍රයිවර් සීට් එක ළඟ තියෙන ලොකු ටෙඩි බේර් එක බලන්න. ඒක මාරම කියුට්. මේ හරිය තියෙන බ්ලූ නියොන් ලයිට් ලයින්ස් සහ රතු පාට ලයිට්ස් වලින් රෑට මාරම වයිබ් එකක් එනවා ඇති. මේ බස් එකේ විශේෂම දේ තමයි මේකේ ඉන්ටීරියර් එක. ඔයාලට පේනවා ඇති වහලය සම්පූර්ණයෙන්ම වගේ මොඩිෆයි කරලා තියෙන්නේ රන් පාට ඩ්‍රැගන් මෝස්තරයකින්. ඒක වටේට යලෝ නියොන් ලයිටින් දීලා තියෙනවා. බස් එකේ දෙපැත්තේ වගේම වහලයත් පින්ක් බ්ලූ යලෝ නියොන් ලයිට්ස් හැම තැනම තියෙනවා. මේ ලයිට්ස් රෙඩාවලට පත්තු වෙනකොට මාරම ලස්සනයි. සීට්ස් ටිකක් බලන්න. ඒවා බ්‍රවුන් ඇන්ඩ් වයිට් ලෙදර් ෆිනිෂ් එකකින් යුක්ත ඉතාම පහසු සීට්. දැන් අපි බලමු බස් එකේ පිටුපස. පිටුපස වින්ඩෝ ස්ක්‍රීන් එකේ රොයල් ඒන්ජල් කියලා ලොකු ලෝගෝ එකක් ගහලා තියෙනවා. ඒකෙත් නියොන් ලයිට්ස් වලින් අවුට්ලයින්ස් දීලා තියෙනවා. මේ බස් එකේ ලයිසන් ප්ලේට් එක UPND W256 බලන්න. ඒකත් ක්‍රෝම් ප්ලේට් එකක් ලස්සනට සෙට් කරලා තියෙනවා. යටින් ප්‍රොජෙක්ට් කියලා නමක් සහ තවත් නියොන් ලයිට්ස් දාලා තියෙනවා. සමස්තයක් විදියට පිටුපසත් මාරම ක්වලිටි විදියට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ බස් එක ගැන තොරතුරු ටික ඔයාලට පැහැදිලි වුණා කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ මේ මම ලොං වීඩියෝ එකකින් බස් එක ගැන පැහැදිලි කරපු පළවෙනි පාර. ඒ හින්දා කතා කරද්දී වචනවල යම් කිසි අඩුපාඩුවක් වැරද්දක් තිබුණා නම් ඒ ගැන පහලින් කොමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක මත මගේ ඉස්සරහා වීඩියෝ හදාගන්න කරන ලොකු උදව්වක් වේ. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම ඉස්සරහට ඔයාලා බලන්න ආස සම්පූර්ණ තොරතුරු දැනගන්න ඕනි මොන බස් එක ගැනද කියලාත් පහලින් කොමෙන්ට් කරගෙන යන්න. වැඩිපුරම ලයික්ස් තියෙන කොමෙන්ට් එකේ සඳහන් වෙන බස් එක ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් අරන් එන්නම්. එහෙනම් මෙන්න මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට මම ගිහින් එන්නම්. හැමෝටම good luck. ඒ කාලෙට මා කැමති මා දැන් කමදුවගෙන වඩා ගන්න මට බල කරපු මගේ වෙන්න ඕනේ කියපු ඔයාට උන දේ පුදුමයිලු ඔයා බැලුවේ තරහ ගත්තේ ටිකක්